good morning ළමයි. අද උදේ ඉඳලා අපිට වහිනවා. ඉතින් මම දැන් උයන්න හදන්නේ. අපි උයමු මොනවාද උයන්නේ කියලා බලන්න ඕන නම් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. යන් අපි උයන්න. මම අද හදන්නේ ළමයි මෙන්න මේ සැමන් එක. ඉතින් මට ඒකට අත්‍යවශ්‍ය දේවල් ටික තමයි මෙන්න මේ ටික. දැන් මේ ටික සෝදලා හොඳට කපා ගන්න ඕන ළමයි මුලින්ම. ඉන්න මම මේ ටික සෝදගෙන ඉන්නම් හොඳට. මම ඉන්න. අපි මේව ළමයි හොඳට ඉස්සරවම සෝද ගන්න ඕන. මම මේක හදාන ළමයි අමු මිරිස් කරල් 4ක් තමයි ගන්නෙ. එතකොට තක්කාලි ගෙඩියකුත් දානවා. ලුණු ගෙඩියකුයි සුදු ලුණුත් දානවා. දැන් ළමයි අපි මේ ටික කපාගමු. අමු මිරිස් ළමයි මේවා දෙකට පළලා විතරයි ගන්නෙ හොඳට. මේවා සාමාන්‍යයෙන් දෙකට පළලා තමයි ගන්නෙ. අර හරි සම්පූර්ණ මේවක වෙන් කරන්නේ සාමාන්‍යයෙන් අර අපිට මේ මිරිස් තෙලට දාන්නේ නැත්නම් පුරනවානේ. ඒක හින්දා තමයි අපි ඒක දෙකට පළලා ගන්නෙ. ඉතින් ওই විදිහට දෙකට පළලා ඒ ටික ගන්නවා. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් කපා ගන්න ඕන. ඔහොම තක්කාලි ගෙඩියක් කපා ගන්න ඕන. ඊට පස්සේ කරපිංචා එකක් මම නම් ඉතින් මගේ ලේසියට තමයි ළමයි මෙහෙම කළේ ඉස්සරම අවශ්‍ය දේවල් ටික අරගෙන තියා ගන්නවා. හරිද? ඊට පස්සේ සුදු ලුණු ටික සමහර දේවල් වලට දාද්දි නම් මම සුදු ලුණු තලලා දාන්නේ. මේකට දාද්දි නම් සුදු ලුණු තලන්නේ නැහැ. මම දෙකට කපලා වගේ තමයි ළමයි ගන්න. ඒ කියන්නේ මම තෙලට දාන්නේ හදන්නේ. ඒක හින්දා මේ සුදු ලුණු ටික තලලා ගන්නේ නැහැ. තලන්න නැතුව තමයි ගන්න. මට හිටගෙන කරලා ඉඳගෙන කරන්න බෑ ඔක්කොම. ඉපෝයි. මම සාමාන්‍යයෙන් වල ගොඩක් වෙලාවට මේ හිටගෙන තමයි මම යන්නේ. දැන් අර මාව පේන්නේ නැති හින්දා තමයි මම මෙතන ඉඳ ගන්න හැදුවේ. ඒකත් සෙට් වෙන්නේ ඒ වගේ අනේ. මෙන්න මේ විදිහට සුදු ලුණු ටිකක් ගන්නවා. ගොඩක් අය නම් කියන සුදු ලුණු හොදන්නේ නැහැ කියලා නේ. ඒ වුණාට මම නම් ඉතින් හොදනවා. හරිද? මට හේරුවේ නැත්තම් නිකන් මොකද්ද වගේ නිසා මම ඒවත් හොදනවා ළමයි. අපි ඊට පස්සේ ලුණු ගෙඩියක් ගමු. ලුණු ගෙඩියක් කපා ගන්න ඕන. ඔයාලට වහිනවද? ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බ වීඩියෝ ළමයි මට වීඩියෝ එකක් දාන්න වීඩියෝ එකක් නැහැ අනේ. මං අර ගිහිල්ලා ආවට පස්සේ ඉතින් වැඩි එහෙදිනේ පටන් ගත්ත වීඩියෝ කරන්න. දැන් මෙහි ඇවිල්ලා මට දාන්න ඇත්තටම වීඩියෝ එකක් නැහැ. දැමුත් ඔය එළිය වහිනවා හෙලට. ඊටස් තමයි හිතුනේ අද මම මේ උයන්න ඕනි කියලා ඉතින් නිකන් ඉන්නේගේ. හැමදාම මේ හදන එක ඉතින් වීඩියෝ කරලා පෙන්නන්නත් එපා වෙනවනේ. ඒක හින්දා තමයි මේ අද පළවෙනි පාරට මේක හොදගෙන එන්න. හරි? දාන්නම් කියලා හිතුවේ. ඊට පස්සේ ළමයි අපි ලුණු එකත් මේ ගොඩක් මම නම් ලුණු හීනිවට තමයි කපා ගන්න. ඕනම දෙයකට දාන්න ගිහුවහම මම හීනිවට තමයි ළමයි කපා ගන්න. ඉස්සර මට ලුණු කපන්න තේරෙන්නේ නැහැ අනේ. දැන් උතර ලොකුවට තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් අටව ගන්න පුළුවන් ඉතින්. ලුණු කපද්දී සුන්දර සද්දයක් නගින්නේ නැහැ මගේ නම්. හිත ගණන් ගන්න එපා.
සද්දයක් තමයි එන්නේ. මම කපා ගන්නවා ලුණු ටික. ළමයි මම මේකට ලුණු ගෙඩියක් දානවා හොඳද? මම සාමාන්‍යයෙන් ලුණු එහෙම වැඩිපුර දාන ඕනම දෙයක. මම හදනවා නම් දෙයක් ඒකට වැඩියෙන්ම මම වෙනදා ඒ දේවල් ටික දානවා. ටරටරට මේ පොත අහුයි කියලා බලන්න. මට වීඩියෝ වලට යන්න තේරෙන්නේ නැහැ ළමයි. ඇත්තටම මේ එහෙම තේරෙන්නේ අර මේ අර හෙත් මම දැම්මේ මේකෙන් පතල් වීඩියෝ ඔන්න ඕවනේ. දැන් මේ ටික ළමයි මම ඔක්කොම මේ දාගන්නවා පිඟානකට. ඉන්න ඔහොම චුට්ටක් හරි. අපි මේක මේ ටික මෙන්න මේක උඩින් මේ විදිහට ලස්සන තියා ගන්නවා පැත්තකින්. මොකද මට තෙලට දාද්දි එකපාරට ওই ටික ඔක්කොම ගන්න ඕනනේ. ඒකින තමයි මම ලේසියට මෙහෙම මිරිස් ටිකයි එතකොට අපි මෙව්වා ටිකයි සුදු ලුණු ටික දෙකට කපා ගන්න ඕන. ඊට කලින් ලුණු ටික මෙන්න මෙහෙම පොඩ්ඩක් මට මේ පොඩි කර ගන්න ඕන. අතෙන් මං අත්තෙම සෝදලා ඉන්නේ හරියට. නැත්තම් ඔයාලා හිතයි අප්පෝ අර කියනනවා ජරාවට උයනවා කියලා. එහෙම නෑ හරි. මම හොඳට පිරිසිදුව තමයි උයන්නේ. මෙන්න මෙහෙම ලස්සන ලුණු ටික ළමයි මෙතනින් තියා ගන්නවා. මම ඔයාලට මේක අන්තිමට පෙන්නන්නම්. ඔක්කොම සෝදලා මේ ගන්න ඕන. එතකොට ඉතින් ජරාවක් නෑනේ. තේරුණාද? ඉන්න මේ සුදු ලුණු ටික කපා ගන්නකම්. මේක පඩ රහයි ළමයි හැබැයි හැදුවට පස්සේ අම්මට සිරි රහ. මම මේ විදිහට සැමන් එකේ වතුර ටිකයි සැමන් කෑලි ටිකයි දාගන්නවා පිඟානකට. ඊට පස්සේ මේකේ කෑලි ටික දැන් ලොකු වැඩිනේ. මම ඒක ටික ටික කෑලි වලට කඩා ගන්නවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. පොඩ්ඩක් කොමින්න. ඊට පස්සේ ළමයි මේ සැමන් ටික මෙන්න මේ විදිහට තමයි තියෙන ඔයාලට පේන්නේ නැති. මේ ටික මම කෑලි වලට කඩා ගන්නවා. පොඩි පොඩි කෑලි වලට සාමාන්‍යයෙන් මේක කඩා ගන්න ඕන. මේක ලොකු වැඩිනේ මේ පේනවනේ. මෙහෙම කෑලි දාන්නේ නැහැ. මම ඒවා සාමාන්‍යයෙන් කෑලි වලට කඩා ගන්නවා. ලොකු වැඩි නිසා තමයි එහෙම කරන්නේ. නැත්තම් අර අපි හදන දැන් ටෙම්පරාදුන කරන්නේ. එතකොට අපිට ඒකේ රහක් දැනෙන්නේ නැහැ ළමයි. ලොකුවට තියද්දි මේක පොඩි පොඩි වට තිබ්බහම තමයි ඒකේ රස අපිට නියම රස එන්නේ. ඉතින් ඒක නිසා ඔයාලත් මතක ඇතුව හදද්දි මේවා කඩාගෙන හදන්න ආද. මෙන්න මේ විදිහට මේක ටික ටික මෙහෙම පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න ඕන. පොඩිම කරගන්නත් එපා. සාමාන්‍ය ගානට ඔයාලට හිතෙන විදිහට ඒක කඩා ගන්න. මම මේ විදිහට තමයි ටික කඩා ගන්නේ. මොකද මේක ටෙම්පරාදු කරද්දී අපිට මේ කොහොමත් කැඩෙනවා ටිකක්. ඒත් කමක් නැහැ කියන එහෙම කඩා ගන්න. දැන් අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික නම් අරගෙන ඉවරයි ළමයි. සැමන් එකත් කඩාගෙන ඉවරයි. මේ පේනවනේ. මේ කඩාගත්තු සැමන් එක තියෙන්නේ. අපිට දැන් මේක ටෙම්පරාදු කරගන්න තමයි ළමයි ඕන. යන් අපි මේක ටෙම්පරාදු කරගන්න. තෙල් එක රත් වෙද්දි ළමයි අපි මේකට කරපිංචායි සුදු ලුණුයි දාලා හොඳින් කවලම් කරගන්න ඕන. සුදු ලුණු ටිකක් ටෙම්පරාදු වෙනකන් කවලම් කරලා අපි ලුණු දාලා ඒකට කහ ටිකක් එකතු කරලා ඒක තව විනාඩි 2ක් විතර හොඳට ටෙම්පරාදු වෙන ලිපේ තියලා තියන්න ඕන. අමු මිරිස් ටිකයි ඔක්කොම ටික දාලා තමයි මම උතන කවලම් කරන්නේ. ඕකට ඔයාලා ගම් මිරිස් කුඩු ටිකකුත් දාගන්න. මට ගම් මිරිස් නම් ඒවල තිබ්බේ නැහැ.
ඒක හින්දා තමයි මම ගම් මිරිස් දැම්මේ නැත්තේ. මිරිස් කුඩු ටිකකුයි මම නම් කෑලි මිරිස් ටිකක් දැම්ම අන්තිමට. ඔයාලා ඒව බලලා දාගන්න. මේ මට මෙතනදී වීඩියෝ කරගන්න බැරි වුණා නේ ටික. ඔන්න ඔය විදිහට තමයි දැනට පේන්නේ. මෙහෙම කෑලි මිරිස් ටිකකුත් ඊට පස්සේ එකතු කරගන්නවා ළමයි. ඊට පස්සේ හොඳින් කවලම් කරලා අපි ඕක ටිකක් වෙලා තියාගන්න ඕනනේ. ඕක ටෙම්පරාදු වෙන්න එපා. තාම ලුණු ටික හරියට ටෙම්පරාදු වෙලා නැහැ. ඊට පස්සේ ඕකට අපි මේ ලුණු කුඩු ටිකකුත් එකතු කරන්න ඕන ළමයි. Tamanට රසේ තරමට. මම නම් සාමාන්‍යයෙන් එච්චර ගොඩක් ලුණු කන්නේ නැහැ. ඉතින් මම ටිකක් එකතු කරගන්නවා මට ගානට. ඊට පස්සේ ඔහම විනාඩි 2ක් විතර අපි ටෙම්පරාදු වෙන්න තියලා ඊට පස්සේ ළමයි අපි මේකට තක්කාලි එකතු කරගන්නවා. තක්කාලි එකතු කරලා තක්කාලි ටික එකතු කරනවත් එක්කම අපි මේකට සැමන් එක දාගන්න ඕනි. අපි ඊට පස්සේ මේකට අපේ සැමන් එකත් මේ විදිහට එකතු කරනවා ළමයි. ඊට පස්සේ ඒක තැලෙන්නේ නැති වෙන්න සැමන් ටික කුඩු වෙන්නේ නැති වෙන්න හිමීට මේ අපි හැන්දෙන් අර කාරු ගා ගන්න ඕන. මේ ඇලුමිනියම් හැඳි භාවිතා කරන්න හොඳ නැහැ කියලා. මම දන්නවා තාච්චි වල හදන්න හොඳ නැහැ කියලාත් දන්නවා. ඉතින් ඒ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ අනේ. ඒක හින්දා මේ මං ඉතින් ඕකේ හැදුවා. දැන් ඉතින් බනින්න එපා මේ විස දේවල් හදනවා අරකයි මේකයි ගාලා ඉතින්. එහෙම තමයි ඉතින් හැම ගෙදරකම නේද? කියන තරම් මේ හැමදේම හරියටම කරන්නේ නැහැනේ. අනේ ඕන එකක් අනේ රහට තියනවා නම් එච්චරයි මට නම්. ඔය විදියට හොඳට කවලම් කරගෙන ඔන්න ඔය විදියට තමයි ළමයි දැන් ඒක පේන්නේ. ඒකෙන් ටිකකුත් ළමයි මම එකතු කරනවා. එතකොට ඒක ටිකක් තව ටිකක් රහ වෙනවා. මේ විදිහට ඒකෙන් පොඩ්ඩක් අපි දාගමු. ඊට පස්සේ මේක ටෙම්පරාදු වෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ. ඔක ටෙම්පරාදු කරගමු. මම අපේ සැමන් එක හින්දගෙන ඉවරයි. මේ තියෙන අන්තිමට ඒක ආපු විදිය මේක ඇත්තටම පට්ට රහයි. ඔයාලත් මේ විදිහටත් හදලා බලන්න. ඔයාලට ඕන කරන දේවල් මේ විදිහට දාගෙන මොකද මම රතු පාටට සැමන් කන්න ආස නැහැ ළමයි. ඒකයි මම මේ පාටට හදන්නේ. අනිත් එක ගොඩක් සැර නැහැ. මේ ඒ දැන් කාලා බැලුවම නම් ටිකක් සැරයි. ඉතින් හදලා බලන්න. මගේ වීඩියෝ එක එහෙනම් අදට ඉවරයි. මගේ වීඩියෝ එක ළමයි එහෙනම් අදට ඉවරයි. ඉතින් අඩුපාඩු තියෙන්නේ නැති මේ ඒවට ඉතින් මොකද කියන්න එපා. එහෙම තමයි මම සාමාන්‍යයෙන් හදන විදිහට තමයි මම හැදුවේ. මම දන්නේ සමහරව ආස වෙන්න පුළුවන්, සමහරව කැමති වෙන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත. ඉතින් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක් වේවා. එහෙනම් bye මං ගිහින් එන්නම්. ආදරේ ඔක්කොටම මේනුවා vlog. bye.